ඔබතුමා සඳහන් කර ආකාරයට දැන් 2000 මාස 12කට කලින් උයි මාස 9කට කලින් උයි දාපු බෙහෙත් මාස 5ක දැන් මැයි මාසේ න්යාව කියලා කිව්වේ. එතකොට මාස 3ක 4ක කාලයක් ගිහිල්ලා තියෙනවා ඇනවුම් කරපු දවසේ නම් ලැබෙන්න. ඔබතුමා කිව්වේ ජනවාරි දාපු ඕඩරේ මැයි මාසේ ආවා කියලා කාරණයක් ඔබතුමා කිව්වා. ගරු ශානික්‍යන් රාජපුත්තිරන් රාසමානික්කම් මහතා. ඔම ස්තුතියි කතානායකතුමනි. අද මම දැන් සෞඛ්‍ය අමාත්‍යතුමාට තමයි අද ප්‍රශ්න වැඩි මට පේන විදිහට. මේකත් ඉතා වැදගත් ප්‍රශ්නයක් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි. මම ඉදිරිපත් කරන ප්‍රශ්නය කීමෝതെරපි ඇටමිදුළු බද්ධ කිරීම එනම් බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් ඇතුළු පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ෆිල්ගැස්ට්‍රිම් කියන එන්නත දැනට මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රජයේ රෝහල් පද්ධතිය තුළ හිඟව පවතින බව රෝගීන් සහ ඔහුගේ පවුල්වල සමාජිකයින් විසින් මාවත දැනුම් දී ඇත. මීට අමතරව මම සභාගත කරනවා ඩේලි මිර පත්තරේ ආපු සංගරාධකකුත් අගෝස්තු 18 සහ අගෝස්තු 19 යන දිනයන්හි ආපු සංගරාධකක්. පළවෙනි ඒකෙත් මේ කාරණාව කියලා තියෙනවා. පළවෙනි කාරණය තමයි ෆිල්ගැස්ට්‍රිම් එන්නත දැනට මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රජයේ රෝහල්වල හිඟව හෝ නොමැතිව පවතින්නේද යන්නත්, එසේනම් මෙම හිඟයට ලක්ව ඇති රෝහල් මොනවාද සහ එම හිඟේ ආරම්භ වූයේ කවදා සිටද යන්නත් ගරු අමාත්‍යවරයා සඳහන් කරන්නේද? දෙවැනි ප්‍රශ්නය රජයේ රෝහල් පද්ධතිය තුළ දිනකට සහ මාසයකට සාමාන්‍යයෙන් භාවිතා වන ෆිල්ගැස්ට්‍රිම් එන්නත් ප්‍රමාණය කොපමණද? එම ප්‍රමාණයෙන් මහරගම අපේක්ෂා රෝහලේ දෛනික සහ මාසික භාවිතය කොපමණද? තුන්වෙනි ප්‍රශ්නය මෙම හිඟේ පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එනම් SPC විසින් ෆිල්ගැස්ට්‍රිම් එන්නත ඇනවුම් කර තිබේද? එසේනම් ආණ්ඩුව ඇනවුම් කර ඇති ප්‍රමාණය කොපමණද? ඇනවුම් ලබා දුන් දිනය කවදාද? සැපයුම් කරුවන් කවුරුන්ද? සහ එම එන්නත් රෝහල් වෙත ලැබීමට අපේක්ෂිත දිනය කවදාද? ඊළඟ ප්‍රශ්නය එම ඇනවුම් කරන ලද ප්‍රමාණය වත්මන් භාවිතය අනුව කොපමණ කාලයක් සඳහා ප්‍රමාණවත් වේද? ඉදිරි මාස කිහිපය සඳහා ප්‍රමාණවත් තොගයක් පවත්වාගෙන යාමට ගෙන ඇති පියවර මොනවාද? පස්වෙනි ප්‍රශ්නය රජය හෝ SPC විසින් අවසන් වරට ෆිල්ගැස්ට්‍රිම් එන්නතක් මිලදීගත් මිල කොපමණද? එම මිලට අදාළව සැපයීම්කරු මිලදීගත් ප්‍රමාණය සහ ප්‍රතිසම්පාදනයේ දිනය ගරු අමාත්‍යවරයා හෙළි කරන්නේද? හයවෙනි එක රජයේ රෝහල් වල ඖෂධ හිඟේ හේතුවෙන් රෝගීන්ට පෞද්ගලික ඔසුසල් හෝ වෙනත් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් ෆිල්ගැස්ට්‍රිම් එන්නත මිලදී ගැනීමට සිදුව ඇති බව රජය දැනුවත්ද? එසේනම් එක එන්නතක් රුපියල් 17000ක් 23000 අතර මිලකට අලෙවි වෙන බවට ලැබී ඇත තොරතුරු සත්‍යද? ඒ කියන්නේ මේ ඩේලි මිරර් පත්තරේ තියෙන කාරණේක ෆිල්ගැස්ට්‍රිම් වැනි කීමෝതെරපි හා අනෙකුත් පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ හිඟවීම හේතුවෙන් කිසියම් රෝගීන්ගේ ප්‍රතිකාර කල් දැමීමට වෙනස් කිරීමට හෝ බාධා වීමට සිදු වී තිබේද? එසේනම් එමගින් බලපෑමට ලක් වූ රෝගීන්ගේ සංඛ්‍යාව කොපමණද? මෙම අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව රජයේ රෝහල් තුළ ලබාගත හැකි බව සහතික කිරීම සඳහා ගෙන ඇති හදිසි හෝ දිගු කාලින පියවර මොනවාදයි ගරු අමාත්‍යවරයා මෙම සභාවට දැනුම් දෙන්නේද? ගරු අමාත්‍යතුමා ඔබතුමාට මම මේත් එක්කම ඩේලි මිර පත්තරේ ආපු මේ සංග්‍රහවත් දෙන්නම්. මේ ඖෂධය පිළිබඳව සමහර රෝහල් වල දැනට මේ ගැටලුවක් පවත්වන එක ගැන අපටත් සඳහන් කරලා තියෙනවා. මේ නියුෆෝජෙන් කියන ඒ වැක්සින් එකක් දැන් බෑග් වල ගෙනල්ලා රුපියල් 20000 23000ට සමහර තැන්වල ගන්න වෙලා තියෙනවා. ඉතින් මේක වහාම විසඳන්න ඕනේ. මොකද මේ වයිට් බ්ලඩ් මේ කීමෝതെරපි වගේ ලෙඩක් හැදෙනවා. මම ડોක්ටර් කෙනෙක් නෙවෙයි. ඔබතුමා ડોක්ටර් හැබැයි මට දුන්න තොරතුරු ටික කියන්නේ ඒ කීමෝതെරපි එක ගත්තම මේ ඉන්ජෙක්ෂන් එක දුන්නේ නැත්නම් ඉමුනිටි එක බහිනවා කියලා ડોක්ටර්ස්ගේ අතරේ තියෙන. ඉතින් මේක ලොකු භයානක තත්ත්වයකට එන්න පුළුවන්. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ ඔබතුමාට හදිසි ඉදිරිපත් කරේ. ගරු කතානායකතුමනි, බොහොම ස්තුතියි ශානක්‍ය රාජපුත්‍ර මන්ත්‍රීතුමාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම ගැන. ගොඩක් අය මේ ප්‍රශ්නය වටේ ඇවිදිමින් හිටියා. ඔබතුමා මේක නිශ්චිත ඉදිරිපත් කළා තිබෙනවා. ෆිල්ගැස්ට්‍රීම් එන්නත අපිට අවශ්‍ය කරන්නේ පිළිකා රෝගීන්ට කීමෝതെරපි එක ලබා දෙනකොට සාමාන්‍ය සුදුරුදානු ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒ අය ආසාදන වලට ගොදුරු වීමේ හැකියාව වැඩි. ඒ නිසා සාමාන්‍ය කීමෝതെරපි ලබා දෙනකොට මේ ඖෂධය ලබා දී යුතුයි. යනෝ නියුට්‍රොෆිල් සුදුරුදානු වැඩි වෙලා ආසාදන වලට ඔරොත්තු දීමේ හැකියාවක් එන නිසා. එතකොට ඔබතුමාට පැහැදිලි ඇති කීමෝതെරපි එක ලබා දෙනකොට දැන් කීමෝതെරපි ඩ්‍රග් එක තිබුණාට වඩා කුත් වෙන්නේ නැහැ. මේ ෆිල්ගැස්ට්‍රිම් එක නැත්තම් එහෙම සමහර ලාවට අපි ඒක ලබා දිය නොහැකි තත්ත්වයක් එනවා. මේකදී ගරු කතානායකතුමනි, එතුමා අහන පළවෙනි ප්‍රශ්නයට මෙම ඖෂධය රජයේ රෝහල් වල ජූලි මාස සිට හිඟයක් පවතින අතර රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ සැපයුම් කල්ගත වීම මත ඉල්ලුම් කළ රෝහල් සඳහා
ප්‍රාදේශීය මිලදී ගැනීමට අවසර ලබා දීලා තියෙනවා. දෙවෙනි කොටස මේ ෆිල්ගැස්ට්‍රීම් ඉන්ජෙක්ෂන් එක 300 මයික්‍රෝග්‍රෑම් අපිට අවශ්‍ය කරන්නේ සාමාන්‍ය අවුරුද්දක ලක්ෂ 3ක් පමණ මාසික අවශ්‍යතාවය 27500ක් පමණ වෙනවා. දෛනික අවශ්‍යතාවය 900ක් පමණ වෙනවා. මහරගම අපේක්ෂා රෝහලට මාසිකව 9750කුත් දෛනිකව 325ක පමණ අවශ්‍යතාවයක් පවතිනවා. කරු කතානායකතුමනි 2026 වර්ෂය සඳහා අපි මේ වයස් 3,10,000ක් ගෙන්නන්නට කටයුතු කළා. 2027 වර්ෂය සඳහා 3,30,000ක් ගැනීමට අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි මේ අපේ වෛද්‍ය සැපයීම් අංශය විසින් 2025 ජනවාරි 21 වෙනිදා තමයි ගරු මන්ත්‍රීතුමා 2026 වර්ෂයේ ඇනුම දුන්නේ. ඒ කියන්නේ මාස 9 මාරකට කලින්. 2027 වර්ෂය සඳහා ඇනුම ලබා දීලා තිබෙන්නේ වෛද්‍ය සැපයීම් අංශය විසින් 2025 12/22. ඔබතුමාට පේනවා ඇති මාස 12 මාරකට වැඩි කාලයකදී 2024 අවශ්‍ය කරන ඇනුම අපේ වෛද්‍ය සැපයීම් අංශය මගින් ලබා දීලා තිබෙනවා. 2026 ඇනුම ලබාගෙන තිබෙන්නේ ස්ලිම් ෆාර්මසියුටිකල් ශ්‍රී ලංකා කියන ආයතනය. ඔවුන් ගෙනෙන්නේ කේ කිසිංස් බයෝෆාර්ම් කියන චීන සමාගමේ ඖෂධයක්. ඒ අනුව 2026 5 වෙනි මාසේ 18 වෙනිදා ඔවුන් විසින් සැපයීමට නියමිත 3,10,000ක් වන වයස් ප්‍රමාණයෙන් 1,60,000ක් ලංකාවට ගෙනාවා. මේක අපි ක්ලියර් කරගෙන බාර දීමට සියල්ල සූදානම් කරලා තිබුණා. 2027 ඇනවුම හිමි වෙලා තිබෙන්නේ ABC ෆාමා කියන ආයතනයට. ඒ අනුව ඔවුන් ඉන්දියාවේ රිලයන්ස් ලයිෆ් සයන්ස් කියන ආයතනය නිෂ්පාදනය කරන වයස් 3,30,000ක් 2026 අගෝස්තු මාසයේදී ගෙනීමට නියමිත වෙලා තිබුණා. හතරවෙනි කොටස 2026 වර්ෂය සඳහා වසරක අවශ්‍යතාවයද 2027 වර්ෂය සඳහා වසරක පුරෝකථන අවශ්‍යතාවයද වෛද්‍ය සැපයීම් අංශය විසින් රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව වෙත ඇනවුම් කර ඇත. ඒ අනුව අපි ඇනවුම් කළ තියෙන ප්‍රමාණය ගත්තොත් 1,65,000 කියලා කියන්නේ මාස 6කට අවශ්‍ය වයස් ප්‍රමාණය. 2026 ඇනවුම සඳහා ජූලි 28 වන දින නික්ෂේපණ 1,60,000ක තොගයක් සැපයීම්කරු විසින් සැපයූ අතර එය ලියාපදිංචි ඖෂධයේ අවශ්‍යතාවයන් සපුරා නොමැති බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියමය අනුව ප්‍රතික්ෂේප විය. මේ කතාව මෙන්න මෙහෙමයි. දැන් මේ ඖෂධය ගෙනාවා පස්සේ 1,60,000 සියල්ල ක්ලියර් කරගෙන රට තුරට ගත්තට පස්සේ මේක එක ප්‍රශ්නයක් ආවා. මේ තිබෙන සිරින්ජ් එකේ ලේබල් එක හරියට තිබුණේ නැහැ. ඕක තමයි ප්‍රශ්නය. එතකොට මේ සිරින්ජ් තියෙන කාඩ්බෝඩ් පැක් එකේ ලේබල් එක තිබ්බට ගරු කතානායකතුමනි මේ ප්‍රීෆිල් සිරින්ජ් එකේ ලේබල් එක නැහැ. ඒතකොට දැනට අපේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තිබෙන තත්ත්වයන් අනුව එහි තිබෙන කොන්දේසි අනුව මේක මේ ප්‍රසම්පාදනයේ මේජර් ඩීවියේෂන් එකක්. අපිට සමහර මයිනර් ඩීවියේෂන්ස් නම් සලකා බලන්න පුළුවන්. නමුත් මේක මේජර් ඩීවියේෂන් එකක්. එතකොට මෙන්න මෙතන තමයි දැන් මේ ප්‍රශ්නේ හිර වෙලා තිබෙන්නේ. එතකොට අපි කලින් ඇනෝම් කරලා තිබෙනවා. සැපයීම් කරු නියමිත කාලෙදි මේක ගෙනහල්ලා තිබෙනවා ලංකාවට. හැබැයි ගෙනහල්ලා මේක පරීක්ෂා කර බැලීමේදී ලේබල් එක නැහැ. එතකොට ලේබල් එක නැතුව ඒ එක් ඖෂධය මේක භාවිතා කරන අපේ විසඤ්ඤ වෛද්‍යවරු සහ වෛද්‍යවරු භාවිතා කරන්න කැමති නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් දැන් අපි අතර මේ අපේ ඖෂධ ප්‍රසම්පාදනයේ හිර වෙන එක තැනක් තමයි මෙතන සැපයීමේදී මෙවැනි ආකාර රට තුළට ගෙනාවට පස්සේ යම් ඖෂධයක් එක්ක ගුණාත්මක භාවය ප්‍රශ්නයක් හෝ මෙවැනි ලේබල් ප්‍රශ්නයක් මත ගැටලුවකට මැදි වුණොත් ඊළඟ සැපයීම එනකන් අපිට එන්න සිද්ධ වෙනවා. නිසා මේ తాවකාලික මේ හිඟයක් පවතිනවා. මම පිළිගන්නවා ඒක රෝගීන්ට ප්‍රශ්නයක් කියලා. ඒ නිසා අපි මේ සැපයීම් කරු දැන් දැනුම් දීලා තිබෙනවා යම් ප්‍රමාණයකට ගුවන් මගින් ඉක්මනට ඇනවුම් ප්‍රමාණයක් ගෙනෙන්නට කියලා. ඒ වගේම 2027 වර්ෂයට ඇනවුම් බාරගත් කෙනාට අපි දන්වලා තිබෙනවා කඩනමින් මේක සපයන්නට කියන එක. මේ විදිහට තමයි මේ ප්‍රශ්නයට අපි පිළිතුරු සොයාගෙන යන්නේ. ඉතින් ගරු මන්ත්‍රීතුමනි මෙන්න මේ විදිහට දැන් මේ තිබෙන අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ නීති පද්ධතිය තුළ තමයි මේ ප්‍රශ්නය යම් ප්‍රමාණයකට හිර වෙලා තිබෙන්නේ. මේ රෝගීන් අපහසුතාවයට පත්වන ආකාරයට. පැත්තකින් මේකදී අපි සලකා බලන්න ඕනේ මේ රෝගීන්ගේ ජීවිත පිළිබඳව. අනිත් පැත්තේ මේ තිබෙන නීතිමය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව. તો ලේබල් එක නැතුව මේ ඖෂධය රෝහල් වලට නිකුත් කිරීමේ හැකියාවක් දැනට ජාතික ඖෂධ නියාමන අධිකාරියට නැහැ. මේක මොකද මේ අපිට තියෙන
විශේෂයෙන් 2022 24 වගේ කාලවල මෙරට ඖෂධ සැපීම් ක්‍රියාවලියේ කරපු ඉතාම නරක සහගත දේවල් නිසා අපේ ආයතන පද්ධතිය අඩපණ කරලා තිබෙන්නේ මෙවැනි ආකාරයේ හදිසි අවශ්‍යතාවයකදී තීන්දුවක් ගත නොහැකි ආකාරයට මේවා හිර කරලා තියෙනවා. ඉතින් අපි මේ අතරම කඩිනමින් මට හිතෙනවා සතියක් විතර යනකොට යම් ප්‍රමාණයක් මේකට ගෙන ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. අපේ ජාතික ඖෂධ මේ NMR එකත් SPC එකත් MSD එකත් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ සියලු අය අපේ අමාත්‍යාංශ ලේකම්වරගේ ප්‍රධානත්වයෙන් මේ ගැන සාකච්ඡාවට කීපයක් පවත්වමින් රෝගීන්ට මේ තිබෙන අපහසුතා මගහැර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්න බව කියන්න පුළුවන්. ගරු අමාත්‍යතුමනි ඔබතුමා සඳහන් කර ආකාරයට දැන් 2000 මාස 12කට කලින් උයි මාස 9කට කලින් උයි දාපු බෙහෙත් මාස 5ක දැන් මැයි මාසේ න්යාව කියලා කිව්වේ. එතකොට මාස 3ක 4ක කාලයක් ගිහිල්ලා තියෙනවා ඇනෝම් කරපු දවසේ ඉඳන් ලැබෙන්න. ඔබතුමා කිව්වේ ජනවාරි දාපු ඕඩරේ මැයි මාසේ ආවා කියලා කාරණයක් ඔබතුමා කිව්වා. එතකොට දැනට අවශ්‍යතාවය දවසට 900ක් 9000ක් නම් මාසෙට අපේක්ෂා රෝහලේ පමණක් දැනට මේ ඇවිල්ලා තියෙනවා නම් ලංකාව ඇතුළට මේ එන්නත් මම පිළිගන්නවා ඔබතුමා කියපු ආකාරයට පහුගිය කාලේ ඇස්පේන් නැති තරමට බෙහෙත් දුන්න එක සම්බන්ධව රජයේ නිලධාරීන්වත් බය වෙලා ඇති. හැබැයි මේ පිළිබඳව දැනට මේ බෙහෙතක් තියෙනවා නම් මේ දැන් රුපියල් 23000 ගානේ දීලා ගන්න එක මේක නවත්තන්න මොන හරි දැනට ගෙනල්ලා තියෙන බෙහෙත් එක හරි එක්ක ඔබතුමා කියන වගේ යා ෆ්‍රේට් කරලා වහාම ගෙනල්ලා අවශ්‍ය ක්වොන්ටිටි එක දෙන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හැබැයි සමහර යාපනයේ රෝහල් වල අනිත් රෝහල් වලත් මේකේ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක නිසා අඩුම තරමේ මොන හරි කමිටුවක් හරි දාලා මේක පිළිබඳ අධ්‍යයනයක් කරලා මේකට වහා විසඳුමක් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හොයන්න කියන එක කියන්නේ. මොකද නැත්තම් මේකෙන් වෙන්නේ අපි අමාත්‍යාංශය හරහා ඔබතුමා ගන්න මේ වැඩ පිළිවෙල යනකල් සාමාන්‍ය අසරණ මිනිස්සු රුපියල් 23000ක් දීලා ගන්න වෙනවා. ඉතින් ඒකට අමාත්‍යාංශයේ නිලධාරීන් මොනවා කිව්වත් ඔබතුමාට වගකීමක් තියෙනවා මේ පිළිබඳව රටේ ජනතාවට මේ පිළිබඳව රටේ ජනතාවට සහනයක් දෙන්න. ගරු අමාත්‍යතුමා. ඔව් අත්ත කතානායකතුමනි. ගරු කදර් මස්තන් මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් ගරු අමාත්‍යතුමා. එතුමා කියන ඒ කියන්නේ ඒ රෝගීන් පිළිබඳ වකීම් බාරගෙන තමයි අපි මැදිහත් වෙමින් ඉන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ එකක් තියෙන්නේ එක විසඳුමක් හැටියට තිබෙන්නේ කොලෙජ් ඔෆ් ඔන්කොලොජිස්ට් සහ කොලෙජ් ඔෆ් හිමැටොලොජිස්ට් කියන අපේ විසඤ්ඤ වෛද්‍යවරුන්ගේ ආයතන දෙක විසින් යම් නිර්දේශයක් ලබා දුන්නොත් NMR එකට සලකා බලන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙම ඒ වගේම තමයි මේක ලේබලින් ප්‍රොසෙස් එක ඇත්තටම චීනට යවලා මේක යලි ගෙනා ගන්නට සාමාන්‍ය ක්‍රමවේදයට ගියොත් සති 6ක් විතර ගත වෙනවා. මේ සියලු පැති සලකා බලමින් තමයි යන්නේ. මෙන්න මේ වගේ ඊටාම ප්‍රායෝගික ප්‍රශ්නයකට තමයි සෞඛ්‍ය අමාත්‍ය විසඳුම් හොයමින් යන්නේ. බොහොම ස්තුතියි මේක මතු කිරීම සම්බන්ධයෙන්.